මේ ගම්පල හරින් ගම්පල අවට හරින් රටේ ඉන්න හැමෝටම අයිබෝවන්. පොඩි ගම්පල ඉන්න මිනිස්සුන්ට පොඩි දැනුමක් තමයි දැනුම් දීමක් දෙන්න කියලා තමයි මේ රෙකෝඩින් එක දාන්නේ. මේ මං පෙන්නල ගෙවල් මෙතන මේ ගෙවල් තියෙන්නේ මං හිතන්නේ 4ක් නැත්නම් 5ක් තමයි තියෙන්නේ. දැන් පල්ලියේ එක පල්ලි වල කල්චර් හෝල් වල ටවුන් වල ගේට් පල්ලියේ එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා, ගෙවල් වල ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වුණාට මම කියන්නේ මේ පල්ලි වල ඉන්න මිනිසුන්ටත් සලකන්න, මේ ගෙවල් වල ඉන්න මිනිසුන්ටත් චුට්ටක් සලකන්න. අයිකොත් ගෙවල් වල ඉන්න මිනිස්සුත් කනබොන මිනිස්සුනේ ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් මේ වෙලාවේ පොඩ්ඩක් වැඩිමත් එක්ක කල්පනා කරලා වැඩක් කරා නම් හොඳයි කියලා හිතනවා. දෙන මිනිසුන්ටම ආයෙ රිටර්න් දෙනවා කියන්නේ ඒක බොරු වැඩක්. අයිකොත් මේ දැන් ඉන්නේ හැමෝම නැති වෙලා ඉන්නේ ඔක්කොම මොකුත්ම නැති වෙලා එම්ටි වෙලා ඉන්නේ. එතකොට පොඩ්ඩක් අර හොයලා දුන්නා නම් පොඩ්ඩක් හොඳයි කියලා හිතනවා. මේ ගෙවල් වලට එහෙම ඇත්තම කියනවනම් මොනවත්ම හම්බෙලා නැහැ. මේ තියෙන ගේට් එක පහුවෙච්ච ගමන් ගම්පල ඉන්න මිනිස්සු මේ වීඩියෝස් එක දැක්ක ගමන් බලපු ගමන් දන්නවා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා වැඩක් කරන්න කියලා තමයි මම නම් මේ වෙලාවේ කියන්නේ. ඉන්ෂාල්ලා අයි කිව්වොත් එක එක්කෙන මිනිස්සු දැන් පල්ලි වල එහෙම දෙනකොට දෙතුන් පාරක් ඇවිල්ලා ගන්නවා. එහෙම දෙනකොට ඉතින් දන්නේ නැහනේ කවුරුත් කී පාරද ගන්නේ කවුද ගන්නේ එහෙම මොකුත් දන්නේ නැහැ. ඒ හින්දා චුට්ටක් කල්පනා කරලා පොඩ්ඩක් ගෙවල් ටික කවුන්ට් කරලා හරින් එක්කව කරලා ගෙවල් ගාන එක දුන්නා නම් වටිනවා කියලා තමයි මම නම් කියන්නේ. පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලලා වැඩේ පිළිවෙලට කරා නම් ලේසියෙන් වැඩේ ඉවර වෙයි. ආයේ එතකොට මිනිස්සුන් රිටර්න් හොයාගෙන යන්නේ නැහැ. දැන් මේ ගෙවල් එහෙම පේනවනේ වතුර නැති ප්‍රශ්නේ තමයි. පොඩ්ඩක් මේ රජයටත් එක්ක තමයි කියන්නේ පොඩ්ඩක් ගම්පලට වතුර චුට්ටක් මේ බවුසර් ටිකක් අරින් ගහලා යවන්න කියලා තමයි කියන්නේ. එතකොට වැඩේ ඉවරයිනේ. පොඩ්ඩක් හොදලා මිනිස්සු ගෙවල් වල සෙටල් වෙයි. පැදුරක් හරින් දාලා රොටියක් හරින් පුච්චගෙන වත්තයක් හරින් හොයාගෙන පරිප්පුත් එක්ක හරින් සෝයා මීට් එකත් එක්ක හරින් දෙන දේ කාලා බීලා පාඩුවේ ඉඳි. රජේ චුට්ටක් ගම්පලට ඇවිල්ලා පොඩ්ඩක් බලන්නකෝ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නකෝ. එතකොට පොඩ්ඩක් තේරෙනවා. අයිකොත් රජෙන් මං හිතන විදිහට තාම ගම්පල කිසිම දෙයක් මේ අත තියලා නැහැ වගේ තමයි මට නම් දැනෙන්නේ. මිනිස්සු තමයි මිනිසුන්ට උදව් කරගෙන ඉන්නේ. මම රජයට බනිනවා නෙවෙයි. අයිකොත් චුට්ටක් දැන් ඕනේ මඩ වතුර හරින් හොදලා ගෙවල් අස් කරලා ගෙවල් ගොඩ ගන්න තමයි හිතාගෙන ඉන්නේ. තවත් මේ මඩ පිට ඉන්න මේව විස බීජ. පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි ගෙවල් වලට එහෙම ගිහිල්ලා දුවලා පෙරලා එනවා. එතකොට මිනිස්සු ගිහිල්ලා ගෙවල් වල කනවා. එතකොට මෙව්ව පස්සට ලොකු ප්‍රශ්නවල්. හැමදාම හොස්පිටල් ගානේ දැන් වැටිච්ච මිනිහට ගොඩ හැරෙනවා වගේ තවත් මේ අනිනකන්ද බලාගෙන ඉන්න කියලා තමයි මම නම් කියන්නේ ඇත්තටම කියනවා නම්. එතකොට පොඩ්ඩක් මේ වතුර ටිකක් හරින් කොහෙන් හරි හොයන්න දෙයක් නැහැ. එක්ක බවුසර් ටිකක් හරින් ගහලා මේ ගම්පල එච්චර නෑ. ඒ කියන්නේ බවුසර් දවසකට 25ක් විතර බැස්සුවා කියන්නේ ගෙවල් 50ක් විතර හේදිලා වැඩේ ඉවරයි. පොඩ්ඩක් කල්පනා කරලා මේ වෙලාවේ මේ පොඩ්ඩක් පිළිවෙලට මේ වැඩේ කරා නම් හොඳයි කියලා තමයි කියන්නේ ඉක්මනට.